සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා 2026 වර්ෂයේදී සාමාන්‍ය පෙළ ලියපු නංගිල මල්ලිල ඔයාලා හැම දෙනෙක්වම ඉතින් 2025 2026 අපොස සාමාන්‍ය පෙළ ලියපු ඔයාලා දැන් බලාගෙන ඉන්න ඔයාලගේ ප්‍රතිඵල නිකුත් වෙනකල්. ඉතින් ඔන්න රජයෙන් තවමත් ප්‍රතිඵල නිකුත් වෙන දිනයක් නිකුත් කරලා නැති වුණත් දැනටමත් මම කලින් වීඩියෝ වලත් ඔයාලව දැනුවත් කරා උත්තර පත්තර පරීක්ෂාව අධ්‍යයන 3කින් සිදු කෙරෙනවා. ඒ අධ්‍යයන 3 ඉවර වෙලා ඒ අධීර 3 ඉවර වෙලා ඊට පස්සේ ඔයාලගේ පැට්‍රිකල් ඩේට් සිලෙක්ට් වෙනවා කියලා. ඉතින් මේ ඩේට් උත් ඉවර වෙලා ඔයාලගේ ප්‍රතිඵල නිකුත් වෙනවා කියලා මම සඳහන් කරලා තිබුණා. ඉතින් අද වීඩියෝ එකේදී අපි බලමු මේ ඩේට් හරියටම කවද්ද තියෙන්නේ. ඉතින් ඔයාලගේ ප්‍රතිඵල මොන වගේ දිනයන්හි නිකුත් වෙයිද? මැයි මාසේ නිකුත් වෙයිද? ඔන්න වගේ දේවල් අද වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න මේ වගේ educational videos හැමදාම බලන්න. පල්ලෙහා පෙනෙන subscribe button එක click කරලා හැම කෙනෙක්වම subscribe කරන්න. ඉතින් ඒ වගේම තව පුංචි දෙයක් මතක් කරනවා. ඔයාලට මොකක් හරි සාමාන්‍ය පෙළ result එක ඒ කියන්නේ අනුමාන result එකක් ඇති මට A9ක් තියෙන්න පුළුවන් මට B මට C තියෙන්න පුළුවන් කියලා ඔන්න වගේ result එකක් ඔයාලගේ අනුමාන result එක comment කරන්න පල්ලෙහෙන් අපි බලමු result ආවට පස්සේ වගේ result එක මොන වගේ තියෙද කියලා. ඉතින් එහෙනම් අපි බලමු මෙන්න මෙතන date select ලා තියෙන්නේ කවදද කියලා. හරි ඉතින් දැන් ඔයාලට පේනවා ඇති සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව තෙවන අධීරය කියලා. ඒ කියන්නේ අවසාන අධීරයේ ඉවර වෙලා තියෙන්නේ 4 වෙනි මාසේ 30. ඒ කියන්නේ මේක පටන් ගන්න තියෙන 2026 4 වෙනි මාසේ 21 සිට 2026 4 වෙනි මාසේ 30 වෙනිදා වෙනකල් අප්‍රේල් 30 වෙනකල් මේක පැවැත්ලා තිනවා. ඉතින් අද දිනේ මැයි 6 වෙනිදා. ඉතින් ඔයාලා දන්නවා ඇති දැනටමත් මෙන්න මේ තෙවන අධීරෙත් උත්තර පත්‍ර පරීක්ෂාව ඉවරයි. ඒ කියන්නේ අධීර 3ම අවසන් කරලා ඉවරයි. ඊට පස්සේ තමයි ඔයාලගේ ප්‍රැක්ටිකල් ඩේට් සිලෙක්ට් වෙන්නේ. අපි බලමු ඔයාලගේ ප්‍රැක්ටිකල් ඩේට් සිලෙක්ට් වෙන්නේ කවදද කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ඔයාලගේ ප්‍රැක්ටිකල් ඩේට්. ඒ කියන්නේ මියුසික්, ඩාන්ස් ඔන්න වගේ කන්ස්ට්‍රක්ෂන් වගේ සබ්ජෙක්ට් වල ප්‍රැක්ටිකල් ඩේට් 2026 4 වෙනි මාසේ 22 සිට 2026 5 වෙනි මාසේ 4 දක්වා පැවැත්වෙනවා. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් ඩේට් උත් ඔයාලගේ අවසන් වෙලා දැනටමත් ඉවරයි. ඒ කියන්නේ අද මැයි 6 වෙනිදා ඔයාලගේ රිසල්ට් එක මැයි 14 වෙනිදා මැයි 15 18 වගේ වෙනකොට ඔයාලගේ රිසල්ට් එක අනිවාර්යයෙන්ම නිකුත් වෙයි. අනිවාර්යයෙන්ම ඩොනේට් සෙල් එකේ වෙබ්සයිට් එකට දාපු ගමන් අපි ඔයාලව දැනුවත් කරන්නම් මේ ඩේට් එක සම්බන්ධයෙන්. subscribe කරලා එකතුලා ඉන්න. ඉතින් වීඩියෝ එක යාළුවන්ටත් බලන්න share කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.